Life in the UK. Life in the UK කියලා කියන්නේ UK වල ඉන්න හැමෝම මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාවක්. ඇත්තටම මොකද්ද මේ Life in the UK කියලා කියන්නේ? Life in the UK කියලා කියන්නේ ඔයා UK වල ජීවත් වෙන UK වල සිටිසන් එක ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනේ බැරි එකක්. ඉතින් මේ දවස්වල ගොඩාක් UK වල ඉන්න අය මේ එක්සෑම් එකට රෙඩි වෙනවානේ. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Life in the UK ස්ට්‍රෙස් එකක් නැතුව ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ටිප්ස් කීපයක් ගැන. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ටිප් නම්බර් 1. ඇප් එක වගේම පොතක් පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් අය Life in the UK එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරන්න ඒත් එක්කම කරුණු හොයන්නේ මොබයිල් ඇප්ලිකේෂන් එකෙන්නේ. හැබැයි අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා මොබයිල් ඇප්ලිකේෂන් එකත් එක්ක අනිවාර්යෙන්ම මෙන්න මේ Life in the UK ගයිඩ්ලයින් බුක් එක පාවිච්චි කරන්න කියලා. මොකද මොබයිල් ඇප් එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකක් විතරයිනේ. හැබැයි මේ ගයිඩ්ලයින් එකේ හැම දෙයකටම අදාළ රූපරාමු ඒත් එක්කම වගු සටහන් ඒත් එක්කම සිතියම් මේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම කරුණක් කියවලා බලනවට වඩා මේ රූප රාමු තුලින් ඔයාගේ ඔළුවට දාගන්න පුළුවන්කම තියෙනවා. ටිප් නම්බර් 2. ඔයා දෙන උත්තරේ කොයිතරම් හරි වුණත් කීප වතාවක්ම ඩිස්ක්‍රිප්ෂන්ස් කියවන්න. ඉතින් ගොඩක් අය මොබයිල් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරද්දී කරන එක දෙයක් තමයි ප්‍රශ්නයකට තමන්ගේ උත්තරේ නිවැරදි නම් ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්නේ නැතුව ඒක ස්කිප් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන එක. හැබැයි අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයා ප්‍රශ්නවලට මොනතරම් සාර්ථක විදිහට උත්තර දුන්නත් අනිවාර්යෙන්ම ඇප්ලිකේෂන් එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න. මොකද අන්න එතකොට ඔයාට මේ ප්‍රශ්නෙට හරියටම හරියන උත්තරේ එක්සෑම් එකේදී වුණත් මතක් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ප්‍රශ්නෙට තමන්ගේ උත්තරය හරි ගියා කියලා ඩිස්ක්‍රිප්ෂන් එක ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක එකපාරක් නෙමෙයි දෙතුන් වතාවක්ම කියවලා ඊළඟ ප්‍රශ්නට උත්තර දෙන්න try කරන්න. ටිප් නම්බර් 3. ඇප් එකේ ප්‍රශ්න වලට පොතෙන් උත්තර හොයන්න try කරන්න. ඉතින් අපි මෙහෙම කියන්න හේතුව තමයි මොබයිල් ඇප් එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා කියවගෙන යද්දී ඊට අදාළ රූපරාමු පොතේ තියෙන හින්දා ඔයාට මේ කරුණු ඉක්මනින්ම මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා ඒ ප්‍රශ්නෙට උත්තර හෙව්වොත් එහෙම ඔයාට මේ කරුණු ලේසියෙන් අමතක වෙන එකක් නැහැ. ඉතින් ඔයත් Life in the UK එක්සෑම් එක පාස් වෙන්න try එකක් දෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ටිප් එකත් පාවිච්චි කරලා බලන්නකෝ. ඉතින් ඔන්න ඔයා මේ කියපු ටිප්ස් ටික පාවිච්චි කළොත් එහෙම කිසිම ස්ට්‍රෙස් එකක් කිසිම මහන්සියක් නැතුව Life in the UK එක්සෑම් එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කිව්ව දේවල් ටික තමයි Life in the UK එක්සෑම් එක ගැන අද අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් UK කියලා කියන්නේ ජීවත් වෙන්න විතරක් නෙවෙයි ඇත්තටම විසිට් කරන්නත් හොඳ රටක්නේ. හැබැයි UK වලට විසිට් වීසා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේ අමාරු වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් හොඳම කන්සල්ටන්ට් තමයි West Education Consultancy කියලා කියන්නේ. ඉතින් UK වලට වීසා එක ගන්න එක කොයි තරම් අමාරු නම් West Education Consultancy හරහා ඔයාලා වීසා ඇප්ලයි කළොත් ඒ අමාරු වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර සඳහා දැන්ම www.westradio.com කියන වෙබ් එකට පිවිසෙන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ Facebook වීඩියෝ එක හරි. එහෙමත් නැත්නම් මෙන්න මේ නම්බර්ස් වලට මැසේජ් එකක් දාලා උනත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මතකනේ රට යන්න වීසා එකක් ගන්න නම් හොඳම කන්සල්ටන්ට් තමයි West Education Consultancy.